පුතේ මේ වීඩියෝ එක දාන්න තුනේ O level වලට ඉන්න පොඩි ළමයින්ට O level කරන පොඩි ළමයින්ට ගණන් වල තියෙන තව ලස්සන සංකල්පයක්. හරිද? ගණන් කියන්නේ විශ්ව භාෂාවක්නේ. ඒ විශ්ව භාෂාවේ තියෙන ලස්සන සංකල්පයක්. මොකක්ම හරි ඉලක්කමක් තියෙනවා අගට පහ තියෙන. මොකක්ම හරි ඉලක්කමක් තියෙනවා නම් අගට පහ තියෙන මෙන්න මේ ඉලක්කමේ වර්ගය. මොකක්ම හරි සංඛ්‍යාවක් තියෙනවා නම් අගට පහ තියෙන මෙන්න මේ සංඛ්‍යාවේ වර්ගය අපිට හරි ලේසියෙන් ගන්න පුළුවන් පුතේ මෙන්න මේ විදිහට. කොහොමද ගන්නෙ? ඒ සංඛ්‍යාවේ පහට කලින් තියෙන ඒ සංඛ්‍යාවේ පහට කලින් තියෙන ඉලක්කම හෝ ඉලක්කම් දෙක අපි ගන්න ඕනේ. පහට කලින්. හරි. මෙතන පහට කලින් තියෙන දෙකනේ. හරි. ඔන්න 25 වර්ගය හොයන්න යන්නේ දෙකට එකක් එකතු කරනවා. මේ පහට කලින් තියෙන ඉලක්කමට එකක් එකතු කරනවා. කීයද? 3යි. 3ෙන් වැඩි කරන්න මේ දෙක. කීයද? 6යි. 5 වෙනම වර්ග කරන්න. 5 වර්ගය ඔයගොල්ලෝ දන්නවනේ. 25යි. 625යි. හරි. මේක බලමු. 35. 3ට එකක් එකතු කරාම 4යි. 4 වරක් 3 12යි. 5 වර්ගය ඔයගොල්ලෝ දන්නවා 25යි. මෙතනට එමුකෝ 85. 8ට එකක් එකතු කරාම 9යි. 9 වරක් 8 72යි. 5 වර්ගය ඔයගොල්ලෝ දන්නවා 25යි. 95ට 9ට එකක් එකතු කරාම 10යි. 10 වරක් 9 90යි. 5 වර්ගය 25යි. මේක ඕනම දෙයකට දාන්න පුළුවන්. මෙතන ඉලක්කම් තුනක් තියෙනවා. මේ බලන්නකෝ 135. 13ට එකක් එකතු කරාම 14යි. 14 වරක් 13 කීයද? 14 ඒවා 14 නම් 196යි. 14 වරක් 13 182යි. 5 වරක් 5 25යි. මේක පුතේ මරු ක්‍රමයක් හරි ලේසි ක්‍රමයක් ඕනම සංඛ්‍යාවක අගට පහ තියෙනවා නම් එයාගේ වර්ගයක් හොයාගන්න මේ ක්‍රමය ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්.